රයිට් හායි යාළුවනේ කොහමද? අද මම ඔයාට මේ ක්‍රැස්ටල් කියන ගේම් එක ප්ලේ කරලා එමවුන්ට් එකක් හොයාගන්න විදිය තමයි අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න එමවුන්ට් එක කීයක් තියෙනවද කියලා 5,23,732යි. එතකොට ඊගාව ඒ කියන්නේ අර වීඩියෝ එකේදී ස්ටොප් කරලා නැවත මේක පටන් ගත්ත තැන. එතකොට මේකෙදි මේ විදියට earn කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මම lost වෙයිද profit එක ඒ කියන්නේ ලාභයක් ගනීද amount එක වැඩිපුර හොයයිද කියලා ඔයාටත් බලා ගන්න පුළුවන්. මේ විදිහට ගේමක් ගහලා සුපිරියටම win කරන්න පුළුවන් මේ strategy හරහා. right එහෙනම් මේ විදිහට ගිහිල්ලා මම වීඩියෝස් ගන්නවා කරලා තියෙනවා. ඒතකොට මේ වීඩියෝ ටික බලන්න. මේ වීඩියෝ ටික බැලුවාට පස්සේ ඔයාට අවබෝධයක් එනවා කොහොමද මේ පාරිප්‍රස්සිකේ වැඩ කරන්නේ. මේ සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් 3,60,000ක් දාලා ආරම්භ කරපු කිනුම එතකොට කොයි වගේ amount එකකින්ද දැනට තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව මෙතනින් මම පෙන්නන්න account එක right. එනම් වැඩි කතා නොකර ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. PP game එකෙන් තන්න ගියාට පස්සේ මම මෙතනින් ක්‍රැස්ටල් game එක සාමාන්‍යයෙන් අඩු amount එකකින් තමයි ප්ලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු 3,000කින් ප්ලේ කරන්නේ. හරි 3,000කින් ප්ලේ කරනවා. දැනට බලා ගන්න 5,23,000යි. right මට සිරි 3,000යි දැම්මේ 6,900ක් ඇදුණා උදේ. එතකොට 3,900ක ප්‍රොෆිට් එකක් මේ විදිහට 8 ගුණේ එතනත් 3,000 කියන්නේ බලමු. එතන 900යි ආවේ. අම්මා 2x එකකින් එතනත් 6,900ක් ආවා. එදාස් ඒ කියන්නේ පොඩක්ම ආවට පස්සේ amount එක අඩු කරන්න. දැක්ක නේද? අන්න ඒක 8 ගුණේ වැඩි වුණා. right රුපියල් 540ක් profit. ඊගාව එකත් මම දෙනවා මේ විදිහට 1යි 2යි 3යි. හරි මම මේකට දෙනවා. දැන් ප්‍රොෆිට් එක ඉන්නේ හින්දා 300යි 3,000යි 5,000 දෙන්න බලන්න. ඒ කියන්නේ මේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න නම් වාගාව අඩුම කියන්නේ රුපියල් 10,000ක්වත් තියෙනවා. මොකද ලොස්ට් එකක් ගියාට පස්සේ කවර් කරගන්න එපේ. ඒක නිසා ඒක බලාගෙන ඔයාලා ප්ලේ කරන්න. right මේ විදිහට දැන් amount එක වැඩිලා තියෙන්නේ. බලමු අම්මරි සුපිරි හොඳේ මේක වැඩක් නැහැ ඉතින් ඒ මොනවද කියන්නේ 12,500යි right කීයක් තිබ්බද 23,000 ගණන් තිබ්බේ දැන් 35,000යි තව එකක් ප්ලේ කරනවද ප්ලේ කරමු අපි අඩු කරලා amount එක බලමු කොහොමද කියලා. ආන්න දැක්කනේ. අන්න ඒක ටිකක් දුන්නා. right 300යි. දැන් යාළුවනේ මට ඇති. මේ වගේ වින්නයක් ආවට පස්සේ නවත්තන්න මොකද එක දිගටම ගහන්න යන්න එපා. එක දිගටම ගැහුවොත් එහෙම ඔයාලොස්ට් වෙනවා. ඒක නිසා මම මේ කියලා දුන්න ක්‍රමයේ දැක්කනේ. මම ප්ලේ කරන්නේ ඔයාලා ලයිව් ප්ලේ කරේ. එතකොට මම account එක රිප්ලේස් කරලා පෙන්නන්න. හරිනේ බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ ගේම් එකෙමුත් එතකොට මම රුපියල් 10,000 කියන්නේ 12,000කට වැඩි amount එකක් අද දවසේ
earn කරා. ඒතකොට මේ වගේ දවසකට සාමාන්‍යයෙන් ඒක ලක්ෂ 3,60,000ක් දාලා මේ විදිහට amount එකක් වැඩි කරගන්නවා කියන්නේ දවසකට පොඩි ගාණක් වැඩි කරගන්න. පොඩි ගාණක් හරි වැඩි කරගන්න. ඊට පස්සේ වාට ඔටෝම තමන්ගේ amount එක දක්වාම වාට කියන්නේ ලොකු amount එකකට යන්න පුළුවන්. ඒක නිසා මේ බය නැතුව ගේම් එක ප්ලේ කරන්න. මේ ස්ටඩිය හරහා වාට වින් කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒක නිසා වාට පුළුවන් පාරි ප්ලස් account එකක් හදාගෙන නැත්නම් මම දාලා තියෙන ප්‍රෝමෝ කෝඩ් දෙකක්. ඒ ප්‍රෝමෝ කෝඩ් දෙක යූස් කරලා වාට account එකක් හදාන්න පුළුවන්. බෝනස් මුදල ඩබල් කරගන්නත් පුළුවන්. හරි එහෙනම් මම මේකේ ලොකු amount එකක් තමයි ටාගට් කරන්නේ. බලමු මම මුලින් ඉඳන් වීඩියෝස් කරගෙන යනවා ඉස්සරහට. ඒතකොට මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් ඔයාට මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මේ ක්‍රැස්ටල් ගේම් එක කරා වින් කරන්නේ කියලා. රයිට් එහෙනම් හැමෝටම වීඩියෝ එක බලුවා හැමෝටම ස්තුතියි.